දෙවන ලෝක යුද්ධ සමයේ ඇමරිකාවට තිබුණා රහස් හමුදාවක්. ඔවුන් ගෝස්ට් ආමි කියලා හැඳුන්වූ පිරිසක් වුණා. ඒ අය අවි අරන් ආයුධ අරන් යුද්ධ කරන සෙබළුන් නෙමෙයි. මේ අය කලාකරුවන්, නිර්මාණකරුවන් සහ ශබ්ද විශේෂඥයන් විදියට පෙනී හිටියා. ඔවුන් පෙන්වා දුන්නා යුද්ධය ජය ගන්න වෙනත් මඟක් තියෙනවා කියලා. ඔවුන් වියාරුන්න එකයි ඒ තමාට විරුද්ධ දුෂ්ට හමුදාව රවට්ටන එක. අපි ඉන්නේ වෙන තැනක කියලා හිතන්න සලස්සන එක. ඒක ඔවුන් තනාගත් ඔවුන්ගේම බොරු අවි ආයුධ සහිත යුද්ධ ටැංකි බොරු සෙබළුන් වගේ ඒ අය පාවිච්චි කරන අපූර්ව ශබ්ද රටා, රේඩියෝ පණවිඩ ඒ වගේ දේවල් භාවිතා වුණා. පිටියක් පුරා තබා තිබුණා බොරු යුද්ධ ටැංකි. බලනකොට ඇත්තටම යුද්ධ ටැංකි වගේම පෙනුණා. ගුවන් මගින් බලන විට ඒක විශාල හමුදාවක් වගේ පෙවුණා. නමුත් යම් කෙනෙක් එතන ළඟට ගියාම ඔවුන් දැක්කේ ඒ ගුහනෙන් තිබ්බ ඇත්ත ටැංකි නෙමෙයි, ඒවා රබර් ටැංකි කියලා. ඒ විතරක් නෙමෙයි, ඔවුන් විශාල ස්පීකර් වලින් ටැංකි සහ සෙබළුන් ගමන් කරන ශබ්ද ප්ලේ කරා. බොරු රේඩියෝ පණිවිඩ දාගෙන ජර්මානු හමුදාවට පෙන්වුවා විශාල හමුදාවක් මෙතන ඉන්නවා කියලා. ඒ හේතුවෙන් ඔවුන්ගේ සතුරු හමුදාව බය වෙලා නැවතිලා පලා ගිහිල්ලා තියෙනවා. එකම ට්‍රක් එකකින් ඔවුන් දහස් ගණනකින් මිනිසුන් බේරලා තියෙනවා. ඔවුන් කිසිදු තුවක්කුවක් පාවිච්චි කරලා තිබෙන්නේ නැහැ. යෝන් යුද්ධය ජයගත්තේ මනසින්, කලාත්මක භාවයෙන්. නමුත් ලෝකයේ ඒකෙන් කිසිවක් දැනගත්තේ නැහැ. වසර 50ක ඔවුන්ගේ කතාව රහසක් වෙලා තියෙනවා. ප්‍රවෘත්ති නැහැ, ප්‍රශංසා නැහැ. නමුත් ඔවුන් කරපු දේ අමතක වුණෙත් නැහැ. 1996 දී ඔවුන්ගේ කතාව ලෝකයට හෙළි වෙලා තියෙනවා. ඒ විට ලෝකය දැනගත්තා කලාවත් බුද්ධියත් යුද්ධයකට වඩා බලවත් කියලා. ඇත්තටම ඔවුන් භූතයන් නෙමෙයි, ඔවුන් කලාකරුවන්, උපන්නේරියෝ. මෙයයි ගෝස්ට් ආමි කතාව.